Hello everyone, welcome back to our YouTube channel. නාමල් ආයේෂි vlogs. ඉතින් අපි අද චූටි පික්නික් එකක් කරන්නයි යන්නේ. සමර් එකත් පටන් ගන්නනේ යන්නේ. ඉතින් ඊට කලින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා පාක් එකක පුංචි පික්නික් එකක් කරන්න හිතුවා. අපි අපිට අවශ්‍ය ප්‍රමාණයට බඩු ටිකක් අරගෙන අපේ ගෙවල් වලට ළඟ තිබුණු පාක් එකකට ගියා. ඉතින් ගොඩක් බිසි ලයිෆ් එකක් නේ අපි හැමෝටම තියෙන්නේ. ඉතින් පුංචි චේන්ජ් එකක් ගන්න හිතපු හින්දා තමා අපි දෙන්න මේ විදිය වැඩක් කරමුයි කියලා කතා කරගත්තේ. මන් දැන් මේ හදන්න යන්නේ පොඩි ෆුඩ් ප්ලැටර් එකක්. අපිට ෆුඩ් ප්ලැටර්ස් එක එක විදියට හදා ගන්න පුළුවන්. එක්ක ෆෘට්ස් වලින්, එහෙම නැත්නම් චීස්, සලාමි වගේ දේවල් යූස් කරලා. ඉතින් ඕන විදියකට ඒක හදාගන්න පුළුවන්. මං ඉතින් අපි දෙන්නටනේ ඒ නිසා පොඩි ප්‍රමාණයක් තමා ලෑස්ති කරගත්තේ. මේ ස්ට්‍රෝබෙරීස් අපේ ගෙවත්තේ හැදෙන ස්ට්‍රෝබෙරීස්. වෙලාවක මං ඔයාලට අපේ ගෙවත්තේ, ඒ කියන්නේ අපේ ගාඩන් එකේ vlog එකකුත් අරගෙන එන්නම්. ඉතින් නට්ස් වර්ගත් ප්ලැටර් එකට එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් වෙනමම පැත්තකින් තියන්නත් පුළුවන් මෙන්න මේ විදියට. මම බෙරිස් වර්ග ටික අය ගෙනල්ලා තිබිච්ච කන්ටේනර් එකෙන් ආයෙ ප්ලැටර් එකටම අඩු කරා. මොකද අර ප්ලැටර් එකට ලස්සන නැතුව යනවා ඒක ඒ කප් එකේම තිබ්බම. ඉතින් සෑන්ඩ්විචස් තිබුණා ටිකක් බර කෑමකුත් තියෙන්න එපා. ඔන්න ඉතින් ප්ලැටර් එක ඉවර කරන්න රෙඩි. අන්තිමටම පේස්කා අරගෙන මම පොඩි ස්ලයිසස් වලට කපලා ඒක ප්ලැටර් එකේ උඩින් තිබ්බා. ඉතින් දැන් ප්ලැටර් එක රෙඩි. ඉතින් බලන්නකෝ එදා දවස හරිම ලස්සන දවසක්. ලස්සනට අවුව පායලා, එතකොට පරිසරය තනිකරම කොළ පාටයි. හරියට නිකන් පින්තූරයක තියනවා වගේ හරිම ලස්සන දවසක් එදා දවස. ඉතින් මෙහෙම දකිද්දී ආයෙත් පාරක් ඒ පාක් එකට යන්න හිතෙනවා. ඉතින් මම සුෂි ලවර් කෙනෙක්නේ. ඒ නිසා ඉතින් සුෂි ටිකකුත් අපේ පික්නික් එකට එකතු කරගත්තා මම. ඉතින් අවසාන කෑම ප්ලේට් දෙකත් මෙන්න මේ විදියට තමා මම එකතු කරගත්තේ. ඉතින් කෑම ටිකයි, බීම ටිකයි, ෆෘට්ස් ටිකයි ඔක්කොම රෙඩි. ඊට පස්සේ මම වීඩියෝ එකක දැක්කා ෆ්ලවර්ස් එහෙම ගොඩක් පික්නික් එක තියෙන තැන යාලා තියලා තියෙනවා. ඉතින් මට ආස හිතිලා මම නාමල්ට කිව්වා අපි මල් ටිකක් අරගෙන එතනින් තියමු කියලා. හැබැයි මට මල් ටික හරියට arrange කරගන්න නම් විදියක් තිබුණේ නැහැ. මොකද මම මල් ටික දාන්න ෆ්ලවර් වාස් එකක්වත් ඒක හරියට arrange කරගන්න කිසිම දෙයක් ගෙනල්ලා තිබුණේ නැහැ. ඉතින් අපේ පික්නික් ඩේ එක ස්ටාර්ට් කරන්න හැමදේම රෙඩි. දැන් ඉතින් කන්න තමා තියෙන්නේ. මං කලිනුත් කිව්වනේ බලන්නකෝ හරිම ලස්සන දවසක් තමයි එදා. ඒ කියන්නේ පොඩි හුලකක් තියෙනවා. ඒ වගේම හොඳට අවුව පායලා ලස්සන කොළ පාට පසුබිමක් තියෙද්දි ඇත්තටම හරි ආස හිතෙනවා මෙන්න මේ වගේ දිනයක් අපි දෙන්නට ගත කරන්න ලැබිච්ච එක ගැන. ඉතින් ගොඩක් ලොකු දේවල් නැතුව අවශ්‍ය ප්‍රමාණයට අපි හැම දෙයකින්ම පොඩ ගත්තේ. ඉතින් තමන්ගේ ආදරණීයන් එක්ක මෙන්න මේ විදිහේ පුංචි වෙනසක් කරන්නත් අමතක කරන්න එපා. එතකොට අපිට තවත් අපේ බැඳීම් ශක්තිමත් වෙනවා. ඒ වගේම එකම විදියට ගෙවෙන ජීවිත රටාව පොඩ්ඩක් හරි වෙනස් වෙනවා මෙහෙම වෙනසක් කරෝතින්. අපි පික්නික් යන්න තවත් හේතුවක් තමා අපිට අපේ වෙඩින් ඇල්බම්ස් හම්බ වුණා. හැබැයි අපි දෙන්නටම කාලය තිබුණේ නැහැ. අර ඒ කියන්නේ අපිට ඒක නිදහසේ බලන්න ඕනනේ. ඒ නිසා අපි හිතුවා ඒකත් ඒ දවසටම පික්නික් එක යන දවසටම අපි ඒක ඕපන් කරලා බලමු කියලා. ඉතින් ඇල්බම් හම්බ වෙලා මාසෙකටත් වැඩි. හැබැයි අපිට බලන්න උනේ මේ වෙලාවේදී තමයි.
ඇත්තටම මේ වෙලාවේදී චූටි ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන අපේ ෆොටෝ ඇන් වීඩියෝග්‍රැෆර්ට හිමේෂ් යූත් සිනමැටික් කියලා කියන්නේ යාලට. ඉතින් එයාලා අපේ වැඩේ හරිම ලස්සනට කරලා තිබුණා. ඇල්බම් එකත් අපි දෙන්න ඉක්මනින් බලලා ඉවර කරා. ඊට පස්සේ තමා අපි කෑම ගන්න හිතුවේ. මොකද කෑම ටික කාලේ ඉවර වෙලා ඇල්බම් එක ඕපන් කරා. ඉතින් ඇල්බම් එකත් ජරා වෙයි කියලා හිතුන නිසා අපි එකටම ඇල්බම් එක බලලා හිටියා. ඉතින් මායිනාමලුයි පාක් එකේ ඉන්න නිසා අපි දෙන්න අපේ අම්මලටත් කතා කරා පික්නික් එකට ජොයින් වෙන්න කියලා. දාලා දෙන්න. හරි. හුංගි. ඒකයි මේන් ඔච්චර එපා මට මේන් එකක්ද? මේන් එකක්? අනේ. ඒක යර ඉතින් අපේ පුංචි පික්නික් එකේ කෑම ටික අපි මෙන්න මේ විදියට තමා රස බැලුවේ. ඉතින් ඇත්තටම මං කිව්වනේ කලිනුත් වෙනසකටත් එක්ක මේ වගේ දිනයක් වෙන් කරගෙනම පාක් එකකට හරි එහෙම නැත්නම් ඇත්තටම අර අපි කියනා වගේ ආදරණීය අය වෙනුවෙන් පොඩි ටයිම් එකක් වෙන් කරන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් කෑම කාලේ ඉවරුණාට පස්සේ අපිට බොන්න ස්පෙෂල් දෙයක් මම හැදුවා. මේ දොවාට ෆලූඩ හදලා දෙනවා. බේනේ. Thank you. Faluda. ඉතින් ටිකක් රස්නෙත් තිබුණ නිසා ඒ වෙලාවට ෆලූඩා එක නියමට ගැලපිලා ගියා. මං හිතන්නේ ගර්ල් කෙනෙක්ට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති දෙයක් තමා එයාලගේ වෙඩින් ඇල්බම් එක. ඉතින් මටත් එහෙමයි. මම කොච්චර බැලුවත් මට හරිම ආස හිතුණා ආයෙත් ඇල්බම් එක බලන්න. ඉතින් ස්පෙෂල් තෑන්ක්ස් ගෝස් ටු හිමේෂ්. මොකද හිමේෂ් තමා මේ ලස්සන ක්ලිප්ස් ටික ලස්සන ඇල්බම් එකට හදලා අපිට අපේ අතට ලැබෙන්න සැලැස්සුවේ. ඔන්න ඔය විදිහට අපේ පික්නික් ඩේ එකත් ඉවර වුණා. ඉතින් ආයෙත් ලස්සන බ්ලොග් එකකින් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ගිහින් එන්නම්. අපි නාමල් ලයිෂි ව්ලොග්ස්